Hi guys, welcome to my YouTube channel. කොහොමද ඉතින් ඔයගලන්ට හොඳින් ඇති කියලා හිතනවා. හරි guys, අපි වැඩි කතා ඕනේ. අපි කොහොමද මේක හදාගන්නේ කියලා බලමු. ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕන. මේක ඇත්තටම බොන්න තියෙන්නේ උදේ වරුවට. ඒ කියන්නේ අපේ ටී එක cut off කරලා ඔයගලන්ට මේ drink එක බිව්වොත් අපිට healthy skin එකක් වගේම healthy විදියට අපිට ඉන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. හරිම පොඩි දේවල් ටිකක් ඕන. අපේ ගෙදරදී අපි පාවිච්චි කරන දේවල්, අපේ ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් ටිකක්. හරි guys, මේ තියෙන්නේ දැන් මේ ටික තමයි අපි බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. මෙතන කොමඩු, කැරට්, පිපිඤ්ඤා නැත්නම් ගර්කින් ගන්න පුළුවන්. නිවිති තියෙනවා, පොඩි ඉඟුරු කෑල්ලකුයි ලෙමන් කෑල්ලකුයි තියෙනවා. කැමති නම් දෙහි පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් අපි මේ ටික බ්ලෙන්ඩ් කරලා දාමු. හරි guys, drink එක හදාගෙන ඉවරයි. මේ තියෙන drink එක ඇත්තටම මේකේ කලර් එක ඉතින් එක එක කලර් මික්ස් වෙලා ඇවිත් තියෙන්නේ. හැබැයි මේක බීලා බලන්න හරිම රසයි, හරිම ගුණයි, healthy ඒ වගේම අපි උදේට කිරි එකක් බොනවට වැඩිය මේ වගේ දෙයක් බොන එක ඇත්තටම skin එකට හොඳයි. අපේ ඇඟ ඇතුළට බොන skin whitening drink එකක් විදිහට මේක පාවිච්චි කරනවා. ඉතින් මේක මගේ දවසේ අනිවාර්යයෙන්ම මම මේ යූස් කරන ඩ්‍රින්ක් එක තමයි. අනිවාර්යයෙන්ම උදේ නැගිට ගමන් හොඳ උණු වතුර එකක් බීලා මම ඉතින් මේක ගන්නවා. ශරීරෙම තියෙන ස්කින් එකට ඒක මේ බලපාන අපි නිකන් ෆේස් එකට විතරක් යූස් කරන දෙයකට වැඩිය. ඉතින් මේ වගේ දෙයක් පාවිච්චි කරන එක හරිම හොඳයි උදේ වරුවට. ඊට බලමු. හරිම රසයි. හරි guys, ඔයගොල්ලෝ මේ drink එක ඉතින් try කරලා බලන්න. ඔයාගේ ජීවිතේට මේක habit එකක් කරගන්න. අපි tea එක නතර කරලා මේ වගේ drink එකක් හැමදාම උදේට බොන්න පුරුදු වුණොත් අපිට ওই whitening injections ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේම නැහැ. අපේ skin color එක normally එනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ try කරලා බලන්න. ඔයගලන්ට මේ වගේ videos ඉස්සරහට ගේන්න බලාපොරොත්තු ඉන්නවා. හරි guys, මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ drink එක. ඒ වගේම මේක habit එකක් කරගන්න. ඉතින් මේ වගේ මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මම කොහොමද diet කරේ, කොහොමද මගේ කිලෝ 90ක් මම ඇත්තටම කිලෝ 90ක හිටපු එක්කෙනෙක්. දැන් ඇත්තටම මම මගේ කිලෝ 68ට බස්ස ගත්තා. ඉතින් මගේ බර ඉතින් මම කොහොමද ඒව කරේ කියලා ඇත්තටම මම කිසිම ට්‍රේනර් කෙනෙක්වත් ජිම්වත් ගියේ නැහැ. මම ගෙදර ඉඳලා වර්ක්අවුට් කරලා මේ වගේ හෙල්දි කෑම අරගෙන මම වෙබ්සයිට් වල මටම මැච් වෙන විදිහට මම ඩයට් එකක් හදාගෙන හෙල්දි ඩයට් එකක් හදාගෙන මේ වගේ ඩ්‍රින්ක්ස් අරගෙන මම ඉතින් හරිම හෙල්දි විදිහට මගේ මේ කෙට්ටුත් වුණා. ඒ වගේ මගේ ස්කින් කලර් එකද මගේ හෙයාර් එකද ඩැමේජ් නොවී නොකා නොබී බඩගින්න ඉඳලා කෙට්ටු වුනේ නැහැ. හෙල්දි විදියට තමයි හැමදේම කරේ. ඒක නිසා මගේ හෙයාර් එකටවත් මගේ ස්කින් එකවත් ඩැමේජ් වුනේ නැහැ. ඉතින් මම මේ ගෙදරදී ඉඳන් කිසිම වියදමක් නැතුව රුපියලක්වත් වියදමක් නැතුව මම තනියෙන් කරපු දේවල් ඉතින් මම ඔයගලන්ට ඒක ෂෙයා කරගන්න කැමතියි. ඉතින් ඉස්සරහට මම ඒ වගේ වීඩියෝස් ගැන බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම මේක subscribe කරලා තියාගන්න මගේ channel එක. එතකොට මම දාන වීඩියෝස් ඔයගලන්ට පෙන්නනවා ඉක්මනට. හරි, thank you so much. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. bye bye.